ඒ 2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ කුවාලාලම්පූර් නුවරට මධ්‍යම රාත්‍රිය උදා වෙමින් තිබුණා. ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එදිනෙදා කාර්යබහුලත්වය මැද මගීන් 227 දෙනෙක් සහ කාර්යමණ්ඩලයේ 12 දෙනෙක් තමන්ගේ ගමනාන්තයේ වුණු චීනයේ බීජිං නුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. ඒ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 බෝයිං 777 යානයෙන්. ගුවන් ගමනේ පළමු පැය භාගය ගෙවුනේ කිසිම විශේෂත්වයක් නැතුව. හැමදේම සිදු වුණේ සැලසුම් කළ විදිහට. රාත්‍රී 1:19ට මැලේසියානු ගුවන් පාලන මධ්‍යස්ථානයෙන් යානයට අවසන් වරට කතා කළා. නියමුවා කපිතාන් සහාරි අහමඩ් ෂාගේ සංසුන් කටහඬින් පිළිතුරු ලැබුණා. Good night Malaysian 370. ඒ කියන්නේ සුභ රාත්‍රියක් මැලේසියානු 370. ඒ තමයි ලෝකයට MH370 යානයෙන් ඇසුණු අවසන් වචන. විනාඩි 2කට පස්සේ රාත්‍රී 1:21ට ගුවන් යානයේ පිහිටීම සහ අනන්‍යතාවය ලෝකයට කියන ට්‍රාන්ස්පෝන්ඩරය එකවරම ක්‍රියාවිරහිත වුණා. මැලේසියානු රේඩාර් තිරයෙන් MH370 යානය සම්පූර්ණයෙන්ම මැකී ගියා. ඒත් කිසිම අනතුරු ඇඟවීමක්, කිසිම ආපදා සංඥාවක් නිකුත් වුණේ නැහැ. පැය කිහිපයකින් ලෝකයම අවදි වුණේ දෙවන්ත ප්‍රශ්නාර්ථයක් එක්ක. මගීන් 239 දිනක් එක්ක ටොන් ලක්ෂ 2.5ක් බර යකඩ කුරුල්ලෙක් මේ මහ පොළවෙන් අතුරුදහන් වුණේ කොහොමද? ලෝකයේ රටවල් ගණනාවක් එකතු වෙලා ඉතිහාසයේ දෙවන්තම සෝදිසි මෙහෙයුම ආරම්භ කළා. මුලින්ම සෝදිසි කළේ යානය අතුරුදහන් වුණා කියලා හිතපු දකුණු චීන මුහුද. දවස් ගාණක්, සති ගාණක් කිසිම හෝඩුවාමක් තිබුණේ නැහැ. සෝදිසි මෙහෙයුම් අසාර්ථක වෙමින් තිබෙද්දී බ්‍රිතාන්‍ය චන්ද්‍රිකා සමාගමක් වුණෝ ඉන්මාසැට් වලින් ආපු තොරතුරකින් මුළු කතාවම උඩු යටිකුරු වුණා. යානයේ ට්‍රාන්ස්පෝන්ඩරේ ක්‍රියාවිරහිත වුණත් යානයේ එන්ජිමෙන් පයකට වරක් චන්ද්‍රිකාවට යවන ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික හුස්ම පොදක් ඔවුන්ගේ දත්තවල සටහන් වෙලා තිබුණා. ඒ කියන්නේ යානය අතුරුදහන් වෙලා තවත් පැය 7ක් පුරාවටම අහසිය පියාසර කරලා තියෙනවා. මේ හෑන්ඩ්ෂේක් සංඥා විශ්ලේෂණය කරපු විද්‍යාඥයින්ට තේරුණා යානය ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දකුණු දෙසට එහෙමත් නැත්නම් උතුරු දිශාවට ගිහින් තියෙනවා කියලා. උතුරු මාර්ගයේ රටවල් ගණනාවක රේඩාර් පද්ධති හරහා යන නිසා වැඩි ඉඩක් තිබුණේ යානය ඉන්දියන් සාගරයේ දකුණු දෙසට එහෙම නැත්නම් ගමන් කරන්න ඇති කියලා. ඒත් යානය එහෙට ගියේ කොහොමද? නියමුවාගේ පාලනය යටතේද? නැත්නම් නියමුවා රහිත හොල්ලම් යානයක් විදිහටද? අදටත් නොවිසඳුණු මේ අභිරහස ගැන ප්‍රධාන මතවාද 3ක් තියෙනවා. සමහරු විශ්වාස කරනවා කපිතාන් සහාරි හිතාමතාම යානය පැහැරගෙන මගීන් සියලු දෙනා සමග සියදිවි නසාගත්තා කියලා. ඔහුගේ නිවසේ තිබුණු ෆ්ලයිට් සිමියුලේටර් එකේ ඉන්දියන් සාගරයේ දෙස යන ගමන් මාර්ගයක් පුහුණු වෙලා තිබීම මේ මතයට ප්‍රධාන සාක්ෂියක්. කිසියම් ත්‍රස්ට කණ්ඩායමක් හෝ වෙනත් පාර්ශවයක් යානය සිය පාලනයට අරගෙන රේඩාර් වලින් හැංගිලා රහසිගත ස්ථානයකට ගෙනිය ගියාද? ඒත් එහෙම කළා නම් කවුරුත් ඒකේ වගකීම බහරගත්තේ නැත්තේ. යානයේ ඇති වුණු ගින්නක් හෝ පීඩනයක් ක්ෂණිකම පහළ යාමක් නිසා නියමුවා ඇතුළු සියලු දෙනා සිහිසුන් වෙන්න ඇති. ඉන්පසු යානය ඔටෝ පයිලට් ක්‍රමයට ඉන්ධන ඉවර වෙනකම්ම පැය ගාණක් පියාසර කරලා අවසානයේදී ඉන්දියන් සාගරයට කඩා වැටිලා ඇති. වසරකටවත් වැඩි කාලයකට පස්සේ 2005 ඇප්‍රිකාවට ආසන්න රියුනියන් දූපතේ වෙරළට MH370 යානයේ පියාපත් කොටසක් ගොඩ ගැහෙව්වා. ඊන්පසු තවත් සුන්බුණු කොටස් කිහිපයක් හමු වුණා. ඒකෙන් එක දෙයක් ඔප්පු වුණා. යානය ඉන්දියන් සාගරයට කඩා වැටිලා තියෙනවා. ඒත් කොහෙද? කොහොමද? වසර ගානක් පුරා වර්ග කිලෝමීටර් ලක්ෂ ගානක් මුහුදයට සෝදිසි කළත් යානයේ ප්‍රධාන සුන්බුන් හෝ වෙනත් කිසිම දෙයක් හොයාගන්න බැහැ වුණා. අදටත් පවුල් 239ක් Tamanගේ ආදරණීයලන්ට මොකද්ද වුනේ කියලා නොදැන පිළිතුරක් නැති ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙනවා. MH370 නිකම්ම නිකම් ගුවන් අනතුරක් නෙමෙයි.
එය නූතන ලෝකයේ තාක්ෂණය පරාජය කරමින් අහසේ දියවී ගිය ලෝකයේ විශාලතම ගුවන් අභිරහස ලෙස ඉතිහාසයට එක් වුණා.